හෙලා ෆ්‍රෙන්ඩ්ස් කොහොමද ඉතින් ඕගොල්ලෝ අද එකතු වෙන්නේ මගේ ගේම් ප්ලේ රිවිව් වීඩියෝ එකක් එක්ක. ඒකට රිවිව් කියන්නත් බෑ, ගේම් ප්ලේ වීඩියෝ එකක් කියන්නත් බෑ. කොහොම හරි මම අද ආවේ ඕගොල්ලෝ මේකේ මෙන්න මේ හොඳම සුපිරිම ගේම් එක ගැන කියන්න. මේක ෆ්‍රෙන්ඩ්ස් වෙන්නේ MB 100 ගානක් දුකද මට මතක විදිහට හරියට මතක නැහැ. මේකේ නම තමයි මැනුවල් සිමියුලේටර් කාර්. හරිද? මතක නැහැ. ඉතින් මම මේකත් කියන්න පස්සේ හරිද? ඊට පස්සේ මේකට දැන් අපි ආපු ගමන් මෙන්න මෙහෙම එනවා. හරිද? ඊට පස්සේ මේ ස්ටාර්ට් කියලා එකක් තියෙන එක බලලා ඔයගොල්ලෝ ලයිසන් මොඩ් එබුවොත් ඔබට නම් ලිමු. එබුවට පස්සේ ඕගොල්ලොන්ට මේකේ පොඩ්ඩක් ඒගොල්ලෝ කියලා දෙනවා කරන්න ඕනේ. මෙන්න මෙහෙම. හරිද? මේකේ මචං ඔය සුපිරි ගේම් එක. මට සිරි වෙනවා ඒ. දැන් හරිද? මේකේ රියල් වර්ල්ඩ් එකේ වගේ හරිද? ක්ලච් එකේ ඒවා මේවා හැම රිද්දක්ම තියෙනවා. හරිද? මේ ක්ලච් එක අඩු වැඩි කරන් තියෙන ක්ලච් එක අඩු කරාම එන්ජින් එක ඕෆ් වෙනවා. ඊට පස්සේ මේක බලනවා. බ්‍රේක් එක මේ තියෙන්නේ. හරිද? මේ තියෙන එක හරි ඕගොල්ලොන්ට තියෙන්නේ මේක මෙන්න වැඩි කරලා මේක හිමීට අඩු කරන්න ඕනේ. හරිද? ඔන්න ඔහම අඩු කරද්දී යනවා. පේනවනේ. දැක්ක නේද? ඊට පස්සේ ඕගොල්ලන්ට ගියර් දාන්න ඕන නම් ක්ලච් එක හිමීට කරලා ප්ලස් අයිකන් එක දිහා මේක ආයේ පාත් කරා. එතකොට හරි. තේරුණාද? ඔන්න ඔහමයි මචං ඔගේ වෙන්නේ. හරිද? ඊට පස්සේ අපි යමු දැන් මේකේ ෆ්‍රී මොඩ් කියලා එකක් තියෙනවා. හරිද? අපිට මේ ෆ්‍රී මොඩ් එකේ තියෙන්නේ හරිද ෆ්‍රෙන්ඩ්ස් මෙන්න මෙහෙම දැන් මේකෙත් අපිට තියෙන්නේ මේකේ ඇත්තටම කිව්වොත් තියෙන්නේ මේක මේ අපිට ඒ අයාලේ යන්න. හරිද? ඔන්න ඔහම අයාලේ යන්න ගමන් එකක් තියෙන්නේ. හරිද? මේ විදිහට මචං කැමති පැත්තක අයාතල් එකේ අයාලේ යනවා වගේ යන්න තමයි මෙතන තියෙන්නේ. හරිද? ඇත්තටම කිව්වොත් මේක නම් සුපිරි. හරි? ඇත්ත ජීවිතේ ඩ්‍රයිවිං කරනවා වගේ තමයි. ඒක ගියර් පහක් තියෙනවා අපේ පළවෙනි කාර් එකේ. ඊළඟට අපිට සල්ලි එකතු කරලා අලුතෙන් කාර් ගන්නත් පුළුවන්. හරිද? ඔන්න මචං මන් දැන් යනවා යරලා ඉතින්. හරිද? ඔන්නම ගියර් එකට දාලා තිබ්බම යන්නේ. ඒකයි මචං තියෙන ප්‍රශ්නේ. හරිද? දැන් යනවා. දැන් දෙනවනේ. දැන් ඔන්න අරිනවා දාලා. හරි තවත් ඔන්න ඔහම මත ඒක තියෙනවා. හරිද? ඒ වගේම මේක තව මෙන්න මේ මොඩ් එකක් තියෙන්නේ. ඌබර් මොඩ්ද මොකක්ද රෙද්දක් මට ඒක නම කියව ගන්නත් බෑ මචං. හරිද? ඒකේ තියෙන්නේ මෙන්න මේ කොළ පාට ඊතලේ තියෙන්නේ. ඔන්න ඔය කොළ පාට ඊතලේ තියෙන පැත්තට අපිට යන්න තමයි මචං තියෙන්නේ. හරි? ඊතලේ තියෙන පැත්තට යන්න ඕනේ. මල් සරාගේ දින්දක් දන්නේ. මල් සරාගේ ගිහින් ඉදින්දක් දන්නේ තියෙන්නේ. ඔන්නම ඊතලේ තියෙන පැත්තට යන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඔයගොල්ලෝ මෙන්න මෙහෙම ඊතලේ තියෙන පැත්තට යන්න ඕනේ. ඊතලේ තියෙන පැත්තට යද්දී ඕගොල්ලන්ට මෙන්න මේ වගේ කොළ පාට තැනක් හම්බ වෙනවා. මෙන්න මේ කොළ පාටට තියෙන එක අන්න ඔතෙන්ට දාන්න. එතකොටම මේකේ එන්ජින් එක ඕෆ් වෙනවා. මම ගියර් දාලා තිබ්බ නිසා. හරිද මචං? ඔන්න දැන් ඉතින් ඒකට ගියා. ඊට පස්සේ දැන් ආයි ඒ ගේම් මොනක්ද ගත්තට පස්සේ උඹලට තියෙන්නේ දැන් ඔය ආයෙත් ඊතලෙන් යන්න පැත්තක් පෙන්නනවනේ. ඕන් ඔය පැත්තට යන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඔන්න ඔය පැත්තට මෙහෙම යන්න ඕනේ මචං. හරිද? ඊතලේ තියෙන්නේ යන්නනේ. හරි. ගිහින් වයින්ද ගියාන් කරකට ඊතලේ තියෙන්නේ. බා ඊතලේ තියෙන්නේ ඒක තියෙන පැත්තට යන්න. නැතුව ගිහින් අරකට අයින්ද වෙන්නේ. බලත් ඉතින් කැත්තසිත් ඇති කරගන්න එපා. හරිද? පොඩ්ඩයි යන් අම්මට සිටි වෙනවා. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් හරිද? පොඩ්ඩයි දහම් මට පාර වැරදුනා. ඒ නිසා මම ඒක හොඳයි ඔයගොල්ලන්ට රිවර්ස් එක ගන්න කියලා දෙන්නත් බෑ. මේ ක්ලච් එක මෙහෙම දැන් උඩට දාලා හරිද?
මෙන්න මෙතන මේ තියෙන එකක් දුක මෙන්න මේ තියෙන එකක් බා ඔන්න ඕක මෙන්න මේක හරිද එකක් කොබන්න එතකොට නියුට්‍රල් තව පාරක් කොබන්න එතකොට මේ මෙතනින් පේනවා මෙන්න මෙතනින් පේනවා ආර් රවුල හරිද ඔන්න ආර් එක පේනවා කියන්නේ රිවර්ස් මත හරිද ඊට පස්සේ අර වගේම තමයි ඕක ඉස්සුවා ක්ලච් එක අඩු කරා ස්ටියරින් වීල් එක ආර් එක හරිද හරි ඊළඟට ආයෙ ක්ලච් එක අඩු කරා ප්ලස් එකෙන් ගිහුවා නියුට්‍රල් ෆස්ට් ගියර් මේක